සියලු දෙනාටම සුබ දවසක්. අද මම කොරියානු භාෂාව ඉගැන්වීමේ 13 වන පාඩමට තමයි යන්නේ. ඒ පාඩම් මාලාව මගේ පිළිවෙලට මම කරගෙන යන්නේ. මේකදී අපි ඉගෙන ගන්නේ සිදුවීමක් විස්තර කරන හැටි. මම දැන් ඊට කලින් වීඩියෝ එකකින් මම ඔයගලන්ට ලබා දුන්නා ක්‍රියාපද 60 70ක් දුන්නා. ඒකදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කදා යනවා, ඔදා එනවා, පොදා බලනවා, මොක්තා කනවා, චප්තා මේ අල්ලනවා. එතකොට සුරි හදා අලුත් වැඩියා කරනවා. එහෙම හදා කියලා තමයි තිබුණේ. ඒ ටික පාඩම් කරන්න ඕන ක්‍රමය මම ඕගලන්ට කියන්නම්. කෙටියෙන් ගත්තොත් අපි ක්‍රියාපද පහ ලියා ගන්න කොලයක. ලියාගෙන උදේ ඉඳන් රෑ වෙනකන් තමා වෙන ඩියුටියක් කරන ගමන් සැරින් සැරේට ඒක බලනවා. ඒක පාඩම් කරන ක්‍රමයක්. මම පාඩම් කරන ක්‍රම මම වෙන වෙලාවක කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න ඕනේ කනට ඇහෙන තරමට මොලේට ඒ කියන්නේ ඇස් දෙකෙන් පේන තරමට මොලේට ඇතුල් වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක නැවත බැලීමෙන් කොරියානු භාෂාව මොලේට දාගන්න පුළුවන්. ක්‍රියාපදයක් හෝ ඕනම වචනයක් 25 සැරයක් එක දිගට ලිවීමෙන් මතක තියාගෙන ඒක මොලේ ලියවෙනවා. මස්තිෂ්කයට ඇතුල් වෙනවා. හරි. අපි යමු සිදුවීම් විස්තර කරන පළවෙනි පාඩමට. ඒ තමයි වර්තමාන කාලය. කාලය කියලා කියන්නේ සිදුවීමක් විස්තර කිරීම සඳහා තමයි මුලින්ම අපි මේක භාවිතා කරන්නේ. කාලය අනුව සිදුවීමක් විස්තර කිරීම. දැන් මම බත් කනවා. ඒක වර්තමානය. මම බත් කෑවා. ඒක අතීතය. මම බත් කන්නම්. ඒක අනාගතය. ඒතකොට වර්තමාන කාලයේ සිංහල භාෂාවේ තියෙනවා කතා භාෂාව සහ වැදගත් භාෂාව කියලා දෙකක්. එතකොට කතා භාෂාව ඉගෙන ගන්න කලින් කොරියානු භාෂාවෙත් ඒ වගේ දෙකක් තියෙනවා. කතා භාෂාව සහ වැදගත් භාෂාව කියලා. දැන් මම ඕගලන්ට මුලින්ම උගන්වන්නේ වර්තමාන කාලයේ වැදගත් භාෂාව. වර්තමාන කාලයේ වැදගත් භාෂාව. වර්තමානයේට අපි කියනවා කොරියන් භාෂාවෙන් හියොන්ජේ සිජේ. හියොන්ජේ සිජේ. හියොන්ජේ සිජේ කියන්නේ වර්තමාන කාලය. ඒතර අතීත කාලයට අපි කියනවා ක්වාගෝ සිජේ. ඒක ඊළඟ පාඩමෙන්ට අපි අල්ල ගන්නවා. ඊළඟට තියෙනවා මිරේ සිජේ. අනාගත කාලය. එතනින් එහාට ක්‍රියාපදවල වෙනස්කම් ඕගලන්ගේ කොරියානු පෙළ පොතේ පෙන්නලා තියෙනවා මූලික ග්‍රාම පාඩම් 120ක්. එතකොට මේ 120 නිවැරදිව අල්ලලා දීම මම කරනවා. ඊට කලින් උගන්වන පාඩම් වල 160ක් මම කවර් කරනවා. පෙළ පොත්වල තියෙන ඕනම පෙළ පොතක තියෙන ග්‍රාම මාතෘකා. එහෙනම් නිවැරදිව මේක සම්බන්ධ වෙලා හරියට ඉගෙන ගන්න ඕනේ. හරි. වැදගත් භාෂාවෙන් වාක්‍යයක් නිර්මාණය කරන ක්‍රියාපදයක වෙනස ඇති කරගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට කිව්වා ක්‍රියාපදයක දා ඉවත් කිරීමෙන් පස්සේ ඉතුරු වන කොටස ක්‍රියා මූලය කියලා. එහෙනම් මේ දා ඉවත් කරායින් පස්සේ මෙතන තියෙන්නේ කා. නැත්තම් ක. මේකේ ඔදා කියන එකේ දා ඉවත් කරාම තියෙන්නේ ඕ. ඔන්න මම පෙන්නන්නම්. ඔන්න මෙතන තියෙනවා කා. ක්‍රියා මූලය. මේ තියෙන්නේ ඕ. ක්‍රියා මූලය. මේ තියෙන්නේ පෝ. ක්‍රියා මූලය. මේ තියෙන්නේ හා. ක්‍රියා මූලය. මේකේ හල් අකුරක් එක තියෙන ඉප්. ක්‍රියා මූලය. මේ දා අයින් කරන් පස්සේ ඉප් තියෙන්නේ. මෙතන තියෙන්නේ චප්. ක්‍රියා මූලය චප්. ඊළඟට සුරි හදා කිව්වහම මේකේ ක්‍රියා මූලය මේ බලන්න සුරි හා දක්වා එනවා. මෙතන ක්‍රියා මූලය මසි. මෙතන ක්‍රියා මූලය මොග්. මෙතන ක්‍රියා මූලය චප්. මෙතන ක්‍රියා මූලය සා. මෙතන ක්‍රියා මූලය චුම්චු. චුම්චු. දානි අයින් කරන්නේ. හරි. එතකොට ඔන්න බලන්න කදා කියන්නේ යනවා. අපි ගිය පාඩමෙදි ඉගෙන ගත්තා. කදා කියන ක්‍රියාපදයේ ක්‍රියා මූලය ගත්තාම ක්‍රියා මූලයට කියන තොම්සා ඔම්මා කියලා. ඒ ක්‍රියා මූලයේ හල් අකුරක් නැහැනේ මෙතන. කා විතරයි තියෙන්නේ. හල් අකුරක්ද නැද්ද කියන කාරණාව මතනේ ක්‍රියා මේ භාෂාවක කොරියානු භාෂාවේ වෙනස ඇති වෙන්නේ. ආකාර දෙකයි තියෙන්නේ. එතකොට හල් අකුරක් නෙමෙයි නම් මෙන්න මේක දානවා.
මේක අපට පේන්නේ ඉප්නිදා කියලානේ. ඒනොට ඒක ශබ්ද කරන්නේ එහෙම නෙමෙයි. කොරියානුව මේක ශබ්ද කරන්නේ ඉම්නිදා. මේක ම ශබ්දයක් එන උත්තර මතක තියාගන්න ඉම්නිදා. මේක සප්නිදා නෙමේ සම්නිදා. ඉම්නිදා සම්නිදා. උන්න මතක තියාගන්න ඕනේ. ඉම්නිදා දාන්නේ හල්ලකුරක් නෙවෙයි නම් ක්‍රියාමූලය. හල්ලකුරක් නම් දාන්නේ සම්නිදා. ඉම්නිදා සම්නිදා. ඔන්න කදා මේ හල්ලකුරක් නෑ මේ පයන්න යටට ගන්න ඕනේ. ක ම කියලා ශබ්ද වෙන්නේ ඔන්න පා. එතකොට කම්නිදා යනවා. දැන් බලන්න අබොජිගා කම්නිදා තාත්තා යනවා. කොච්චර ලේසිද? ඔමොනිගා අම්මා කම්නිදා අම්මා යනවා. හියොන් අයියානේ ඊනේ තියෙනෝනේ හියොනි කම්නිදා අයියා යනවා. දැන් බලන්න ඔදා ඔම්නිදා එනවා. පොදා බලනවා. පොම්නිදා බලනවා. හදා කරනවා. හම්නිදා කරනවා. ඉප්තා අඳිනවා හල්ලකුරක්. එහෙනම් මොකක් එන්නොද? සම්නිදා. ඉප් සම්නිදා. ඉප් සම්නිදා අඳිනවා. චප්තා අල්ලනවා. චප් සම්නිදා. චප් සම්නිදා කියන්නේ අල්ලනවා. සුරි හදා අලුත් වැඩියා කරනවා. සුරි හම්නිදා අලුත් වැඩියා කරනවා. මසිදා බොනවා. මසිම්නිදා බොනවා. දැන් බලන්න තාත්තා බොනවා අබොජිගා මසිම්නිදා. බල්ලා බොනවා කෙගා මසිම්නිදා. මොක්තා කනවා මොග් සම්නිදා. මොග් සම්නිදා. චප්තා අල්ලනවා චප් සම්නිදා. චප් සම්නිදා අල්ලනවා. චප්තා කියන එක මං තැන් දෙකක දීලා තියෙනවා. ඒක ටගල වෙන ක්‍රියාපදයක් මෙතෙන්ට ගමු. අපි මෙතෙන්ට ගමු නිදා ගන්නවා චදා. එතකොට චානි තියෙන්නේ. එතකොට චම්නිදා නිදා ගන්නවා. බලන්න මම නිදා ගන්නවා. නනන් නැත්තම් චොනන් වඩා හොඳයි. වැදගත් භාෂාවේ චොනන්නේ. චොනන් චම්නිදා සදා මිලදී ගන්නවා. සම්නිදා. සම්නිදා චුම්චුදා නටනවා. චුම් චුම්නිදා. චුම් චුම්නිදා. එතකොට මගේ භාර්යාව නටනවා. මගේ නම් චේ. අපි තවම ඉගෙන ගත්තේ නැහැ. චේ පුයිනි චුම් චුම්නිදා. මෙතන වැදගත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි මේ දා ඉවත් කරලා ක්‍රියාමූලය ගන්නකොට ක්‍රියාමූලය හල්ලකුර හැටියට මෙන්න මේ රියල් හල්ලකුර තිබුණොත් මේ හල්ලකුරේ නමට කියනවා මේ අකුරට කියනවා රියල් කියලා. ඉංග්‍රීසි රියල් නෙමෙයි. මෙන්න මේ හල්ලකුරක් තිබුණොත් සමහරක් තැන්වලදී මේ හල්ලකුර අයින් කරලා තමයි ඒ ව්‍යාකරණයේ තියෙන නීතියට ගැලපෙන විදිහට හදන්නේ. මේ ඉම්නිදා සම්නිදා දාලා වැදගත් භාෂාවක් ලියනකොට මේ රියල් හල්ලකුරක වචනයක් තිබුණොත් ක්‍රියාපදයක් තිබුණොත් ක්‍රියාමූලයේ හැටියට රියල් හල්ලකුර තිබුණොත් ඒක අයින් කරනවා. මං ඊළඟට ඔයාලට ඒ ක්‍රියාපද ලිස්ට් එක දෙනවා. හරි. රියල් හල්ලකුරක් තියෙන ක්‍රියාපදවල දා ඉවත් කරයින් පස්සේ ඉතුරු වෙන රියල් හල්ලකුරත් වැදගත් භාෂාවෙන් වර්තමාන වාක්‍යය ලියනකොට අයින් වෙනවා. දැන් බලන්න මේක තමයි රියල් හල්ලකුර. මේ දාත් අයින් කරනවා. රියල් හල්ලකුරත් අයින් කරනවා. ඒතර සල්දා ජීවත් වෙනවා. මේකේ රියල් හල්ලකුර අයින් පස්සේ මෙතන නිකම්ම සා විතරනේ තියෙන්නේ. ඒකට දාන්න ඕනේ ඉම්නිදා සම්නිදා ජීවත් වෙනවා. උල්දා අඬනවා. උම්නිදා. දැන් බලන්න ළමයා අඬනවා. ආයිගා උම්නිදා. අල්දා දැනගන්නවා. අම්නිදා. අම්නිදා. පල්දා විකුණනවා. පම්නිදා. මන්දල්දා හදනවා. මන්දම්නිදා හදනවා. නේ වඩුවා මොක්සු මොක්සුගා වඩුවා අයිජාරල් පුටුව
මන්දම් නිදා හදනවා. දැන් මම මේ කොටසේදී සරල වාක්‍ය 6ක් දෙනවා. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් උක්තය කර්මය සහ ආඛ්‍යාතය සහිත වාක්‍ය සෙට් එකක් දෙනවා ඕගොල්ලන්ට දැන ගැනීම පිණිස. උක්තය කර්මය ඊළඟට ක්‍රියාව විතරක් නෙමේ වාක්‍යයක තියෙන්නේ. කාලය හඟවන පද වැටෙනවා. ස්ථාන සම්බන්ධ වචන වැටෙනවා. එතකොට ඒවත් පිළිවෙලට මම ඕගොල්ලන්ට ලබා දෙනවා. මොකද වර්තමාන වැදගත් භාෂාවේ වාක්‍ය ටික නිවැරදිව අල්ලගත්තන් පස්සේ එතනින් යහට වචන ගොඩක් එක අපිට වාක්‍ය ලිවීමේ හැකියාව ලැබෙනවා. හරි. දැන් අපි බලමු. අබොජිගා තාත්තා කම්නිදා යනවා. අබොජිගා කම්නිදා තාත්තා යනවා. ඔමොනිගා අම්මා උම්නිදා අඬනවා. කෙගා බල්ලා මොක්සම්නිදා කනවා. බල්ලා කනවා. චේ කියන්නේ මගේ පුයිනි භාර්යාව මසිම්නිදා කියන්නේ බොනවා. මගේ භාර්යාව බොනවා. ආයිගා ළමයා චුම්චුම්නිදා නටනවා. චුම්චුදා කියන්නේ නටනවා. චුම්චුම්නිදා නටනවා. නුනාගා අක්කා යොරිහම්නිදා යොරිහදා උයනවා. යොරිහම්නිදා උයනවා. හරි. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි උක්තය කර්මය සහ ක්‍රියාව සහිත වාක්‍ය ගණනාවක් නිවැරදිව අධ්‍යයනය කරන්න ඕනේ. හරි ඊළඟ වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙමු.